අයියාලනේ ඉතින් ඔතනට අද එකක් ගෙනවා. අද අපිට වහිනවා. හරිද? මම පාඩම් කරලා ඉවර වෙලා චුට්ටක් වෙලා හිටියා. මට අද කන්නැලි. හරිද? ඊට පස්සේ මං අම්මගෙන් ඇහුවා ආ මං කඩේට ගිහින් මොන හරි බයිට් එකක් ගේන්නද කියලා. අම්මා කිව්වා දැන් වහිනවනේ හින්දා තනියෙන් යන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ අම්මා කිව්වා ඉන්නකො මම මොන හරි කෑමක් හදලා දෙන්නම් කියලා. අපි යන්න බලන්න ඒ කෑම මොනවද කියලා. අම්මා ඔයාද මට මොනවද හදලා දෙන්නේ? මං අමු කෙසෙල් කපාගත් එවරියක් කපාගෙන ආවා. ඒක දවල් කෙසෙල් වලින් එක එක කෑමක වර්ග හදලා මේව කරනවනේ. මම බලන්නේ දැන් මේක බැදලා වයිට් මොන හරි හදාගන්න පුළුවන් වේද කියලා අපිට. එතකොට නම් මේකට මේ කෙහෙල් පාටද නැත්තම් මොනවද මේකට එකතු කරගත්තේ? මම දැන් මේවා එකහට පිපෙනවනේ පුතේ කපලා නිකන් දැම්මහම වතුරට. ඒ හින්දා මම ඒකට දැම්මා මේ කෙහෙල් ටික කපලා දාගන්න කලින් ලුණුයි කහයි දාලා දෙහි ගෙඩියකුත් කපලා දැම්මා ඒකට. ඒතකොට කාට පිපෙන ගතිය අඩු වෙනවනේ. ඒ හින්දා දැන් මම මේ කරන්න යන්නේ මොකක්ද දන්නවද? මේ ටිකේ වතුර පිටින් බදින්න බෑනේ අපිට. ඊට පස්සේ වතුර බේර ගන්න මේක වෙනම දැන් වතුර බේරෙන්න පුළුවන් භාජනයකට දා ගන්න ඕනේ. ඒ කරලා වතුර ටික බේර ගන්න එපැයි අපි. නැත්තම් බදින්න බෑනේ තෙල්. තෙල් එකට දාන්න බෑ වතුර පිටේ. ඇඟට පිසික් වෙනවනේ පුතේ. බලමු. ඔයාලා දැන් කඩේ යන්නත් බෑ මේ වෙහෙස වෙලාවේ. අප්පච්චි එනකන් හිටියොත් තවත් අවස් වෙනනේ අප්පච්චි එනකොට. දැන් මේකේ වතුර බේරෙන්න අපි වතුර බේරලා ඉවරලා ඔක බදිනවද? ඔව් වතුර බේරෙන්න ටික වෙලාවක් දැන් තියන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔය කහට පිටින්නේ මේ කහට පිපෙන්නේ නැද්ද? කහට පිපෙන්නේ නෑ දැන්. ඒ කියන්නේ මේක දැන් ගොඩ වෙලා තියන්නේ හැ. ටිකක් දැන් මේව කරලා එහෙට මෙහෙට කරලා වතුර ටික අයින් කරගන්න ඕනේ. අයින් කරගෙන ඉතින් බැද ගන්න ඕනේ. එතකොට බදිනකොට ඔක නම් කිසි දෙයක් දාන්නේ නැහැ නේ. ලුණු ටිකක් කවලම් කරනවා චුට්ටක් වගේ. ඒකලක් බැදලා ඉවරලා බලමු මොකද කරන්න කියලා. බදිනකොටත් පෙන්නන්නම්කො මම. යාළුවනේ ඔන්න ඉතින් අපේ අම්ම ටිකක් බැදගත්තා. මේ තියෙන ටික තමයි අපේ ගෙදර ප්‍රධාන රස පරීක්ෂක නෑ. අද ඉන්නේ මමයි අම්මයි නංගි මල්ලි. අපේ අම්මා මේ කෑම වර්ග හදන්නේ. ඉතින් අද රස පරීක්ෂක මන් තමයි. අපි කෑල්ලක් කාලා බලමු. ඔයගොල්ලන්ට පේනද මේ මැද තියෙන කෙහෙල් ඇට. මලු. ඕගොල්ලන්ට මේක මොනවාද මිරිස් කුඩුයි ලුණුයි දාලා හදාගන්න පුළුවන්. ඒක කවලම් කරගෙන පුළුවන්. සීනි දාලා ඒකට පැණි උණු කරලා හදාගන්න පුළුවන්. ඔය දෙකම හොඳයි. ඉතින් අපේ අම්ම නම් කරන්නේ මිරිස් කුඩුයි ලුණුයි දාලා තමයි මේක හදන්නේ. ඉතින් යාළුවනේ අදට වීඩියෝ ඉවරයි. ඔයගොල්ලොත් ඒ විදිහට හදලා රස බල කාලා බලන්න. බයි.